ජපන් භාෂාවෙන් වාහන හා යන්ත්‍ර ගණන් කරන ආකාරය තමයි ඔන්න අද අපි ඉගෙන ගන්නේ. එහෙනම් අපි බලමු. ජපන් භාෂාවේදී වාහන සහ යන්ත්‍ර ගණන් කිරීම සඳහා දයි කියන වචනය භාවිතා කරනවා. ගණන් කරන ආකාරය බැලුවොත් වාහන එකයි එහෙම නැත්නම් යන්ත්‍ර එකයි කියන්න ඉචිදයි. දෙකක් නම් නිදයි. තුනක් නම් සන්දයි. හතරක් නම් යොන්දයි. පහක් නම් ගොදයි. හයක් නම් රොකුදයි. හතක් නම් නනදයි, අටක් නම් හචිදයි, නමයක් නම් කියුදයි, 10ක් නම් ජූදයි. ඉතින් ඔයාලට රටාව පේනවා ඇති ගණන් කරන ඉලක්කම අගට දයි කියන වචනය භාවිතා වෙනවා. මෙතන වෙනසක් වෙන්නේ ඕනෑම විශාල සංඛ්‍යාවකදී මේ රටාවමයි යන්නේ. ඊළඟට බලමු 10ට වැඩි ගණන් අපි. 11ක් කිව්ව ජූ ඉචිදයි, 12ක් නම් ජූ නිදයි, 13ක් නම් ජූ සන්දයි, 20ක් නම් නිජූදයි, 21ක් නම් නිජු ඉචිදයි, 30ක් නම් සංජූදයි, 40ක් නම් යොන්ජූදයි, 60ක් නම් රොකුජූදයි, 90ක් නම් කියුජූදයි, 100ක් නම් හැකුදයි, 1000ක් නම් සෙන්දයි, 10000ක් නම් ඉචිමන්දයි. ඉතින් හරිම ලේසි ගණන් කරන සංඛ්‍යාව අගට දයි කියන වචනේ දාන්න තියෙන්නේ වාහන හරි විශාල යන්ත්‍ර හරි ගණන් කරනකොට. එහෙනම් මේ රටාවත් හොඳට මතක තියාගන්න. මේ වගේම ජපන් භාෂා වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනරා.